ආදිවාසී පරපුරේ සංස්කෘතිය විකෘති කරමින් වීඩියෝවක් නිර්මාණය කර අන්තර්ජාලයට මුදා හැරි සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ආදිවාසී නායක ඌරුවරගේ වන්නිල ඇත්තන් පවසනවා. මාධ්‍යට අදහස් දක්වමින් ඔවුන් පැවසුවේ ආදිවාසී සංස්කෘතියට නිගාවන අයුරින් ව්‍යාපාරික අරමුණු කරගෙන මුදල් ඉපයීමේ අරමුණ ඇතිව මෙම වීඩියෝ පටය නිර්මාණය කර ඇති බවයි. මෙම වීඩියෝව නිර්මාණය කළ තැනැත්තන්ට දුරකථනයෙන් අමතා මේ සම්බන්ධයෙන් දැනුවත් කළ බවත් ඔවුන් ඒ පිළිබඳව කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා ඇති බවයි ඔවුන් සඳහන් කළේ. මෙම වීඩියෝ පටය හරහා ආදිවාසී පරපුර පිළිබඳව සමාජයේ පවතින ගෞරවය එලෙසන බවයි ඔවුන් සඳහන් කළේ. ආදිවාසී භාෂාවද විකෘති කරමින් නිර්මාණය කර ඇති මෙම වීඩියෝ පටයට එරෙහිව මෙලෙස නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ආදිවාසී නායක ඌරුවරගේ වන්නිල ඇත්තන් වැඩිදුරටත් අදහස් ඉදිරිපත් කළා. මේ පිළිබඳව ඔබගේ අදහස පහලින් ඉදිරිපත් කරගෙන යන්න අමතක කරන්න එපා.